ඇති. ඔය ප්‍රමාණය කෑවහම හොඳටම ඇති. බලපන් කොත වගේ බත් එකක් බෙදාගත්තාම ඕවා කන්න හොඳ නෑ ඔච්චර. උඹ එන්න මහත් වෙනවා. සීනි කන්න හොඳ නෑ පේනවනේ මටත් සීනි ලෙඩේ දැන්. ජිම් එකකටවත් ඵලයන්. නැත්තම් පාරේවත් දුවපන්. පොඩ්ඩක් ඇඟට ව්‍යායාමයක් දෙන්නේ නැහැ. ගිලිනවා. අම්මේ මේක ලස්සනද? මොකද්ද? ලස්සනද? මොන ලස්සනද බං? ඔය බලපන්කො ටයර් 3ක් විතර පැනලානේ. ඔච්චර හීනට අඳින්න එපා. උඹට ඔය ඇඳුම් මදි. ගිහිල්ලා ඔය මහත් වෙන සරේට ගිහින් ඇඳුම් ටිකක් අරගෙන වරේ. කෙට්ටුනාට පස්සේ නම් ඉතින් ඔය ඇඳුම් ලස්සනයි. බලහන්කෝ ඉතින්. පොඩ්ඩක් මං කිව්වනේ උඹට. ජිම් එකකටවත් ගිහිල්ලා ඔය පාරේවත් දුවලා ජොගින් රෝඩ් එකේවත් ගිහිල්ලා දුවපන්. ඔය ඇඟ අඩු කරලා ඔය ඇඳුම් ඇඳපන්. නැත්තම් වසක් ඇතයි. ලස්සනද? දැන් ඔය බෙදාගත්ත ඇතිද? මේ මෙච්චර කෑම උයලා තියෙද්දි උඹ ඔය තුට්ටක් බෙදාගෙන කාලා ඇද්ද බං? මොන හිඟන කෑමක්ද මන් දන්නේ ඇත්තමයි හැමදාම. බිත්තරයක්යි බෝන්චි කරලක්කයි. අපේ පරම්පරාවේ කිසිම එකෙක් ඔය හිඟන විදිහට කෑවේ නෑ. මෙච්චර මේ කෑම හොඳට තියෙද්දි හොඳට කෑවා. අනිත් එක දැන් ඔය ජිම් එකේ ගිහිල්ලා ඕවා කරන්න උඹට ඔය කාලා ඇද්ද? ඇඟට පණක් තියනවද? උඹට හැරෙන්නත් මදි ඕවා. ඔය කලින් කෑවේ ඔහොම නෙවෙයිනේ. කන්න ඕනි ළමයි වුණාම. ඵලයන්. ඇයි අර රෙදි ටික ගත්තේ නැද්ද? ඒ රෙදි ටිකත් අරගෙනම ඵලයන්. ගිහලා ඒ පදිංචි වෙයන්. මොකද ගෙදර ඉන්නේ නෑනේ. එනවා. ඔන්න ඇඟ හොද ගන්නවා. ඔන්න ජිම් යනවා කියලා යනවා. පැය 3-4කට එන්නේ නෑ. ඵලයන් එහෙටම වෙලා හිටපන්. මල විකාර. මෙතන. දැන් ඉතින් උඹේ ජිම් කරුවා ඉවරයිනේ. මම මේ කල්පනා කරේ අපරාධනේ සල්ලි පන්දා එදා පුද ගියා. කොහොඹ කරගත දෙයක් තියනද? පොක කරක ගිහින් ආව එක විතරයි. පොඩ්ඩක් කෑමත් පාලනය කරගෙන ඕක දිගටම ගියා නම් ඉවරයිනේ. කොහෙද ඉතින් උඹ මොකක් හරි කරන්න ගත්තා මේක එක දිගට කරගෙන යන්නේ නෑනේ. ඒකනේ වැඩේ. ජිම් එකට පොඩ්ඩක් ඵලයන්. උඹ හැටි බලපන් දැන් ආයෙ මහත් වෙලා. කැතයි. ජිම් එකට ඵලයන්.